මම ඔයාව මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද යුනිවර්සිටි එකේ නෑ වැඩක් නැති දවසක මොනවද කරන්න කියලා බෙදාගෙන තමයි අද කියන්නේ. ටක් ගාලා ටී එකක් හරි කොෆි එකක් හරි හදාගෙන ඉන්න. ඉතින් දැන් මම උදේම නැගිටලා මූණකට හොදගෙන මගේ outfit එක දාගත්තා. ඔන්න ඉතින් මේ තියෙන්නේ මගේ outfit එක. මම අද cozy sweat pant එක sweatshirt එක අඳගෙන තමයි ඉතින් මගේ දවස ගත කරන්න හදන්නේ. එහෙනම් අස්ති වෙමු. අපිට වැඩ ගොඩාක් කරන්න තියෙනවා. මම බලමු මොනවද මම කරන වැඩ ටික කියලා. ඔයා මගෙත් එක්කම ඉන්නවනේ. මගේ ෆ්‍රී ඩේ එකේ මෙම ක්ලීන් කරද්දී මාර්ම රිලැක්ස් එකක් තමයි එන්නේ. ඔළුව රිලැක්ස් වෙනවා. එතකොට කාම් වෙනවා. එතකොට අපිට හරියට හිතන්න පුළුවන්. මේ බලන්න guys මගේ view එක. හරි දැන් අපි යන් මගේ ඇඳුම් ටික washing machine එකට දාන්න. මේ සතියේ ඇඳුම් තමයි ඉතලා තියෙන්නේ. ඉතින් ඊළඟට දැන් අපි කරන්නේ රස දෙයක්. අපි කන්න තමයි යන්නේ දවල්ට මහන්සි මට හරියට. ඉතින් මම අද හදාගත්තා fry egg එකකුයි එතකොට chicken උයි fried rice එකකුයි හදාගත්ත මේක හැම lazy meal එකක්. ඔන්න අන්තිමකටත් ඔයාලට අගන්න. ඒ විදිහට අපි අපේ මලු නටි කපා ගත්තා. දැන් අපි flower arrangement එක කරන්න තමයි යන්නේ. මේකට ටික වෙලාවක් යනවා. මොකද අපි හිතලා තමයි මේක බලන්න කොහොමද මේක ලස්සනට එන්නේ. අරකයි මේකයි වෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ස්පෙෂලි රෝසස් දැන් මම දැන් කණියෙන් දානවා නේද? දැම්මට එයාලට ඕනේ රබර් බෑන්ඩ් එකකින් එයාලව ගැට ගන්නවා. නැත්නම් ඒගොල්ලෝ මැරෙන්න බලනවා. මේ ඒක නිසා මම අන්තිමේට නිකන් මේ කොලක් දානවා. ඒකට ෆ්ලොප් එකේ ලස්සනට පිරලා යනවානේ. ඉතින් මේ අනිලි ලීස් නම් හරියට ලස්සනයි. ලස්සනයි ලීස්. ඉතින් මම නිකන් අර මේ මම හදාගන්න බෑ. නිකන් දැම්මම අවුල් යනවා. මම දන්නේ එක අනේ මේ ලිලියද කැතලා අපි කඩමුනේ. මේ අන්තිමේට අපිට පාට එකක් තියෙන ෆන් පාට එකක් කියනවා දාන්න. මොකද ලිලිස් ලගේ මේල් පාට එක අයින් කරන එක. අයියෝ අපිට වතුර දාන්න බැරුණානේ. ඉතින් දැන් රෑ වෙලා මං leftover pizza slices දෙකක් කනවා. මම ඩයට් කරන්න තියුණා කියලා හිතුවේ උනාට මට ඒක දැන් ඉතින් කමක් නෑ. ඉතින් ඔයා දන්නවද කොච්චර ලකීද කියලා. අපේ ඔලුවට රින් වහලයක් තියෙනවා නම් වතුර තියෙනවා නම් කන්න කැම තියෙනවා නම් ඔයා ගොඩාක් ලකී කෙනෙක්. මම දැන් හැම දෙයකටම grateful වෙනවා. ඉතින් එහෙනම් අද රෙච්චරයි අද මං ඔයාගේ සමුගන්නවා. ආයිත් අපි ලස්සන vlog එකකින් හම්බෙමු. ඔයාලට මොන හරි කැම හදනවා ඊට පස්සේ UK ගැන මොන හරි ස්ටුඩන්ට් ලයිෆ් එකේ මොන හරි ඕනනම් තනියෙන් කොහොමද ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නේ ස්පෙෂලි ඔයා ටීනේජර් කෙනෙක්. හාට ඉතින් කොහොමද ඕගොල්ලෝ තනියෙන් ඉන්නම ජොබ් එකක් කරගෙන හැමදාම කරගෙන ගොඩාක් අමාරු දෙයක්. ඉතින් ඒකට ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් money management මොකද අපි මේ සල්ලි වලට ඔක්කොම අපි හැමෝම අලුත්. අපි ලංකාවෙන් තියදී අම්මයි තාත්තයි අපිට හැමදේම කරේ. ඉතින් අපි පිටරට කරාම සල්ලි මැනේජ් කරන්න සමහර වෙලාවට දන්නේ නැහැ. මම නම් මුලින් දන්නේ නැහැ. මම පොඩ YouTube එකෙන් බලලා එහෙම තමයි ඉගෙන ගත්තේ. ඉතින් අනන් හිටියේ නෑ. ඉතින් මෙහෙ ඇවිල්ලා අපි සෝෂලයිස් වෙලා යාළුවෝ හදාගන්නේ කොහොමද? එතකොට මෙහෙ ලස්සන්ට ඇඳුම් ගන්න කොහොමද? ඇඳුම් ගන්න තැන් ටිප්ස් ඔක්කොම ඕගලන්ට ඕන නම් කමෙන්ට් එකක් දාන්න යන්න. මම ඊළඟ vlog එකකින් මොන හරි මගේ අලුත් අයිඩියා එකකින් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් උගොල්ලෝ පරිස්සමෙන් ආදරෙන් ඉන්න. එහෙනම් මම අදට යන්න. Thank you මගේ වීඩියෝ එක බලුවට. Love you හැමෝටම.